හරි අපි 2026 ලෙවල් ටාගට් කරලා ප්‍රැක්ටිකල් සීරීස් එක පටන් ගන්න හැදුවේ. වැදගත්ම ප්‍රැක්ටිකල් ටික මුලින් සාකච්ඡා කරනවා අපි. මේක පළවෙනි ප්‍රැක්ටිකල් එක ඒ සීරීස් එකේ අපි මේක දිගටම කතා කරගෙන යනවා. මේකත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් අපි ප්‍රැක්ටිකල් ටිකක් අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. විභාග සම්බන්ධව විභාගයට කොට දා ගන්න පුළුවන් විදියට දල වශයෙන් කියන්නේ වැදගත් කරුණුත් එක්ක මම වැදගත් කරුණු මේකේ අවසානයේ අපි ෆයිල් එකක් විදිහට මේ ඇඩ් කරනවා මේකට නෝට් එකක් පොඩි නෝට් එකක් ෂෝට් නෝට් එකක් මේ ඔයාලට පුළුවන් විදිහට නෝට් ඩවුන් කරගන්න මේක කරගෙන යද්දි හරි අපි පටන් ගමු මේ පළවෙනිට අපි කතා කරන්න ගන්නේ නියත පරිමාවේදී වායුවක පීඩනය උෂ්ණත්වයත් එක්ක කොහොමද විචලනය වෙන්නේ කියන එක. හරි ඒක සත්‍යාපනය කරන්න හදන්නේ. නියත පරිමාවේදී වායුවක පීඩනය උෂ්ණත්වයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. හරි අපි දන්නවා මේ තාපේ පාඩේ අපි කරනවා මෙන්න මේ නියත පරිමාවේදී වායුවක උෂ්ණත්වය කොහොමද පීඩනය උෂ්ණත්වය අතර සම්බන්ධය කොහොමද එන්නේ කියන එක. දැන් අපි දන්නවා පීඩනය හරි වායුවක පීඩනය අපි ගමු තීටා උෂ්ණත්වය දීලා තියමු. අපි මුලින්ම සෙල්සියස් උෂ්ණත්වයේදී වෙනස් වෙන විදිය කතාව. හරි වායුවක පීඩනය අට ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන් P නෝට් ධන P නෝට් බෙදීම 273 වාරයක් තීටා. මේ සෙල්සියස් උෂ්ණත්වයේදී උෂ්ණත්වයත් එක්ක වායුවේ පීඩනය වෙනස් වෙන විදිය. මට මේක නැවත ලියා ගන්න පුළුවන් P තීටා සමානයි P නෝට් බෙදීම 273යි තීටා වාරයක් තීටා ධන P නෝට් කියලා. මේ මට ඇවිල්ලා තියෙන්නේ ස්වායත්ත විචල්්‍ය විදියට ගන්න P නෝට් සහ පරායත්ත විචල්්‍ය විදියට එයාට අනුකූලව වෙනස් වෙන වායුවක පීඩනය අදාළ උෂ්ණත්වයේදී. හරි එතකොට මට මේක ලියා ගන්න පුළුවන් y සමානයි mx ධන c ප්‍රස්ථාරයෙන් මෙතන ස්වායත්ත විචල්්‍ය වෙන්නේ උෂ්ණත්වය. හරි සෙල්සියස් උෂ්ණත්වය මේ තියෙන්නේ අන්තක්ඛණ්ඩය. එතකොට මෙතෙන්දී අපිට එන ප්‍රස්ථාරය තමයි y සමාන mx ප්‍රස්ථාරයක්. එතකොට මට මේක අඳින්න පුළුවන් මෙන්න මේ විදියට. උෂ්ණත්වය අදාළ උෂ්ණත්වයේදී පීඩනය මම පැස්කල් වලින් ගන්නම්. එයා වෙනස් වෙන්නේ සෙල්සියස් උෂ්ණත්වයත් එක්ක y සමානයි mx ධන c ප්‍රස්ථාරයක හැඩේ. මෙන්න මේ විදිහ. හරි මේ තියෙන්නේ ඍණ 273.15 එහෙම නැත්නම් ඍණ 273 කියලා මම ගන්නවා සෙල්සියස් වලින්. හරි x අන්තක්ඛණ්ඩය y අන්තක්ඛණ්ඩය වෙන්නේ y අන්තක්ඛණ්ඩය වෙලා තියෙන්නේ මොකද්ද p නෝට්. හරි y අන්තක්ඛණ්ඩය වෙලා තියෙන්නේ p නෝට්. ඒ කියන්නේ සෙල්සියස් බිඳුවේදී පීඩනය. හරිනේ. එතකොට අපිට මේකේ මේ අන්තක්ඛණ්ඩයෙන් ගන්න පුළුවන් සෙල්සියස් බිඳුවේදී පීඩනය මොකද්ද කියන්නේ. හරි මේ ප්‍රැක්ටිකල් එක කරද්දී නියත පරිමාවේදී වායුවේ පීඩනයේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියන එක බලද්දී අපි පාවිච්චි කරන ප්‍රායෝගික පරීක්ෂණයේ රූප සටහන තමයි මේ ප්‍රායෝගික උපකරණ තමයි මෙන්න මේවා. හරි අපි පාවිච්චි කරනවා මෙතෙන්දී දැන් මේක පරණ සිලබස් එකේ තිබුණේ රසදියත් එක්ක යන ප්‍රැක්ටිකල් එක. අලුත් සිලබස් එකේදී රසදිය අයින් කරලා මෙතෙන්ට අලුත් උපකරණයක් ඇඩ් කරලා තියෙනවා. හරි එතකොට මේ පාවිච්චි කරනවා අපි වටාඩි ප්ලාස්කුවක්. මේක විද්‍යාගාරවල තියෙනවා සාමාන්‍ය වටාඩි ප්ලාස්කුවක්. හරි සාමාන්‍ය වටාඩි ප්ලාස්කුවක් පාවිච්චි කරනවා. වටාඩි ප්ලාස්කුවක්. මේ වටාඩි ප්ලාස්කුව ඇතුලේ තමයි අපි අර උෂ්ණත්වයත් එක්ක පීඩනය වෙනස් වෙන ආකාරය හොයන වාතය හිර කරලා තියෙන්නේ. මම මේ වාතය වියලි වාතය කියලා ලියන්නම්. වියලි වාතය ගන්න හේතුව මම කියන්නම් ඉස්සරහදී වැදගත් කරනවලදී. වියලි වාතය. මෙතන අපි පාවිච්චි කරන්නේ වියලි වාතය. මේ තියෙන්නේ වට අඩි ප්ලාස්කුව. වට අඩි ප්ලාස්කුව. හරි. මෙතෙන්දී මෙන්න මේ වට අඩි ප්ලාස්කුව බහා තියන්න අපි පාවිච්චි කරනවා ජල තාපකයක්. මේ ජල තාපකය ඇතුලේ තියලා තමයි අපි මේ වටාඩි ප්ලාස්කුව රත් කරන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් කර කර පීඩනය මනින්නේ මෙන්න මේ ජල තාපකය ඇතුලේ තියලා. හරි. මේ තියෙන ඇතුලේ ජලය. ජල තාපකයක් ඇතුලේ තමයි අපි තියන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ ජලය. ජලය
මේ තියෙන්නේ ජල තාපකය. එහෙම නැත්නම් බීකරයක් විදිහට තමයි අපි ගන්න මේ ගොඩක් ලාට බීකරයක් ගන්න ජල තාපක විදිහට. අපි ජල තාපකයට තාපය දෙන්නේ බන්සන් 1000ක් ආධාරයෙන්. හරි බන්සන් 1000ක් ආධාරයෙන් තමයි ජල තාපකයට තාපය දෙන්නේ. මම ওই බන්සන් 1000ක අඳිද්දී හිතාමතාම අඳිනවා මේ කම්බිදලක් එක්ක තෙපාවක්. හරි කම්බිදලක් එක තෙපාවක් අඳිනවා. පාද 3ක් සහිත තෙපාවක්. හරි මේ කම්බිදල මේ තෙපාව. ඇයි මං තෙපාවක් පාවිච්චි කරන්නේ? කම්බිදලක් තියලා තෙපාවක් පාවිච්චි කරන්නේ ඇයි? ඒකට හේතුවත් මං ඉස්සරහදී කියන්නම්. හරි මෙතෙන්දි මේ කියන්නම් තෙපාවක් පාවිච්චි කරන්නේ කම්බිදලක් එක්ක මෙන්න මේ බීකරයේ පතුල පුරා උෂ්ණත්වය ඒකාකාර පවත්වාගෙන. බීකරයේ පතුල පුරාම උෂ්ණත්වය ඒකාකාර පවත්වාගෙන. කියන්නේ බීකරේ එක් තැනක් ඉලක්ක වෙලානේ බන්සන් 1000කින් තාපය දෙන්නේ. එතකොට එතන උෂ්ණත්වය විතරයිනේ වැඩි වෙන්නේ වෙනස් වෙන්නේ. අපිට අවශ්‍ය වෙනවා මේක පුරාම ඒකාකාර උෂ්ණත්වයක් තියාගන්න. මොකද උෂ්ණත්වමානයක් අපි දාලා මේකේ උෂ්ණත්වමාන පාඨාංගය ගනිද්දී අදාළ උෂ්ණත්වය අපි තියෙන තැන අනුව වෙනස් වෙන්න බෑ. එතකොට හැමතැනම උෂ්ණත්වය එකම ගයක් තියෙන්න ඕනේ මේකේ පාඨාංග ගනිද්දී. අපි උෂ්ණත්වමාන ඊළඟට මම මෙහෙන් අඳින්නම් උෂ්ණත්වමානය. අපි උෂ්ණත්වමානය පාවිච්චි කරනවා ඒ උෂ්ණත්වමානය මම හිතාමතාම අඳිනවා වටාඩි ප්ලාස්කුවේ මැදට වෙන්නේ. හරි ඒකට හේතුව මං කියන්නේ. ඊළඟට මන්තය පාවිච්චි කරනවා. හරි මේ කලතන්. හරි මේ තියෙන උෂ්ණත්වමානය මේ තියෙන්නේ මන්තය. හරිනේ ඊළඟට අපි මෙතෙන්දි පාවිච්චි කරනවා කේශික නලයක්. කේශික නලයක් යොදා ගන්න හේතුව මම කියන්න. වැදගත් කරුණු යටතේ. කේශික නලයක් යොදාගෙන ඊළඟට අපි දෙන්න ප්ලාස්ටික් නලයක් සම්බන්ධ කරනවා. ඔන්න ඔකට තමයි අපි අන්තිමේදී අර පීඩනාමානය කියන එහෙම නැත්නම් පීඩනය මනින උපකරණය සෙට් කරන්නේ සම්බන්ධ කරන්නේ. මේ තියෙන එතකොට ඔය පීඩනාමානය අපි ඔක ගන්න බෝඩන් පීඩනාමානය කියන එක. බෝඩන් පීඩනාමානය. ඔක මතක තියාගන්න. බෝඩන් පීඩන ආමානය. බෝඩන් පීඩන ආමානය. මේ තියෙන්නේ ප්ලාස්ටික් නලයක්. ප්ලාස්ටික් කොටසක්. හරි. මෙතන තියෙනවා කේශික නලය. කේශික නලය. හරි. කේශික නලය. ඒතර මේක කරන්නේ බන්සන් 1000කින් තාපය දීලා රත් කර මෙන්න මේ ඇතුලේ තියෙන වියලි වාතය රත් කරගන්න. එතනදි ගැටලුවක් එනවා අපිට වියලි වාතය නෙවෙයි රත් වෙන්නේ ජලය. එතකොට ජලය රත් වෙන්න නෙවෙයි අපිට අවශ්‍ය පැට්ටිකල් එකේ වියලි වාතය රත් කර වාතයේ පරිමාව නියතව තියාගෙන වාතයේ උෂ්ණත්වය වැඩි කර පීඩනාමාණයෙන් අපි උෂ්ණත්වයත් එක්ක පීඩනය වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන එක තමයි කරන්නේ. එතකොට ඇයි ජලය රත් වෙන එක මෙතන සම්බන්ධ කරගන්නේ කොහොමද? හරි. ජලයේ රත් වෙනකොට ජලය රත් වෙන උෂ්ණත්වයෙන්ම වියලි වාතය රත් වෙනව නම් අපිට හිතන්න පුළුවන් හරි ජලය රත් වෙන උෂ්ණත්වයත් එක්ක මේ බෝඩන් පීඩනාමානයේ පීඩනය වෙනස් වෙන ආකාරය පස්තරගත කරා නම් ප්‍රැක්ටිකල් එක හරි. එතකොට අපි හිතන්න ඕන උපකල්පනය කරන්න ඕන ජලය රත් වෙන උෂ්ණත්වයටම වියලි වාතය රත් වෙනවා. එතකොට ජලයේ තියලා තමයි උෂ්ණත්වමාන පාඨාංගය ගන්නෙ. එතකොට ජලයේ තියලා උෂ්ණත්වමාන පාඨාංගය ගන්නව නම් එතෙන් දින උෂ්ණත්වමාන පාඨාංගයත් එක තමයි පීඩනය වෙනස් වෙන්නේ. හරි. එතකොට අපි හිතන්න ඕන වියලි වාතය රත් වෙන්නේ ජලය රත් වෙන උෂ්ණත්වයටම. ඒකට ගන්න උපකල්පන අපේ තියෙනවා වැදගත් කරුණු යටතේ. හරි. ඒ උපකල්පනයක් තමයි මේක. පළවෙනි වැදගත් උපකල්පනය. හරි. මෙන්න මෙතෙන්දී අපි වටාඩි ප්ලාස්කුව විදියට ගන්නවා තුනී බිත්ති තියෙන වටාඩි ප්ලාස්කුවක්. තුනී බිත්ති සහිත වටාඩි ප්ලාස්කුවක්. හරි වැදගත් කරුණු යටතේ. මේ ටික අනිවාර්යයෙන්ම නෝට් ඩවුන් කරගන්න. වටාඩි ප්ලාස්කුව යටතේ ගන්න අපි තුනී බිත්ති සහිත වටාඩි ප්ලාස්කුවක්. ඒකට හේතුව ජලය රත් වෙන උෂ්ණත්වයෙන්ම වියලි වාතය රත් වෙනවද කියලා මැනගන්න පුළුවන්. තුනී බිත්ති තියෙනකොට තුනී බිත්ති දෙපස උෂ්ණත්ව වෙනස ඉතා අඩුයි. උෂ්ණත්ව වෙනස ඉතා අඩුයි කියන්නේ වියලි වාතය රත් වෙලා තියෙන්නේ ජලය රත් වෙලා තියෙන උෂ්ණත්වයටමයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ තුනී බිත්තිනේ. ඒතර දෙපස උෂ්ණත්වය සමානයි වගේ. සමාන නෑ සමානයි වගේ. උපකල්පනය කරන්න පුළුවන්. වියලි වාතය රත් වෙලා තියෙන්නේ ජලය රත් වෙන උෂ්ණත්වය.
තොර ජලයේ උෂ්ණත්වය මැනගත්තට පස්සේ අපිට හිතන්න පුළුවන් හරියේ උෂ්ණත්වයෙන්ම තමයි වියලි වාතයේ උෂ්ණත්වයත් කියයි. තොර මේ දෙක විචලනය කරලා අපිට පීඩනමාණයෙන් අන්නේ අවස්ථාවේදී පීඩනමාණයෙන් පීඩනය මැනගත්තා අපිට ප්‍රස්ථාර අඳින්න පුළුවන්. ප්‍රස්ථාර අඳිද්දී අපි ප්‍රස්ථාර අඳිද්දී මෙන්න මෙහෙම දත්ත ලක්ෂ මාක් කරගන්න වෙනවා. හරි උෂ්ණත්වයත් එක්ක පීඩනය වෙනස් වෙන විදිය. එතකොට ඔක අපි බන්සන් 1000කේ දාලා රත් කර එක් එක් උෂ්ණත්ව වලට අදාළ බෝඩන් පීඩන ආමානයේ පාඨාංකය මැනගන්නවා මේ පීඩනය. උෂ්ණත්වයට එදිරිව පීඩනය. අපි ගන්නවා දත්ත ලක්ෂ 6ක් විතර. දත්ත ලක්ෂ 6ක් විතර අරගෙන ප්‍රස්ථාරයක් අඳිනවා. ප්‍රස්ථාර අඳින ක්‍රමය දන්නවා ඉතින්. දත්ත ලක්ෂ 6ක් අරගෙන ප්‍රස්ථාරය අඳිනවා. අන්නේ දත්ත ලක්ෂ 6ට අනුරූප උෂ්ණත්වයේ දත්ත ලක්ෂ 6ට අනුරූප පීඩනයේ ලක්ෂ 6 හොයාගෙන මාක් කරලා ප්‍රස්ථාරය අපි අඳිනවා. හරි. එතෙන්දී අපිට එනවා මෙන්න මේ වගේ y = mx දනිසි ප්‍රස්ථාරය. ඇයි අපි මෙතන කේශික නලයක් පාවිච්චි කරේ? කේශික නලයක් පාවිච්චි කරන්න හේතුව තමයි මේ ප්‍රැක්ටිකල් එක කරන්න නියත පරිමාවේදී වායෝක පීඩනයනේ. ඒතොර නියත පරිමාවක් වෙන්න ඕනේ. එතකොට දැන් මේක ඇතුළෙත් වාතය තියෙනවනේ. හරි මේක ඇතුළෙත් වාතය තියෙනවනේ. අපි ගන්න වටාඩි ප්ලාස්කෝ ඇතුළේ තියෙන වාතයනේ මේක රත් කරන්නේ. දැන් මේකේ කේශික නලයේ තියෙන වාතය රත් වෙන්නේ නැහනේ. කේශික නලයේ තියෙන වාතය තියෙන වෙනත් උෂ්ණත්වයක. පරිසර උෂ්ණත්වයනේ කේශික නලයේ තියෙන වාතය තියෙන්නේ. ඒකට අපි රත් කරන උෂ්ණත්වය පාඨාංක කරන උෂ්ණත්වය වෙන උෂ්ණත්වයක්නේ. එතකොට මේකේ තියෙන වාතයේ උෂ්ණත්වය එකාගයක්. මේකේ තියෙන කේශික නලය ඇතුළේ තියෙන වාතයේ උෂ්ණත්වය එකාගයක්. හැබැයි අපිට ගන්න ඕනේ වටාඩි ප්ලාස්කෝ ඇතුළේ තියෙන වාතය. එතකොට උෂ්ණත්ව දෙකක්නේ. එතකොට මෙතන කේශික නලයක් වක් කියන්නේ ඉතා කුඩා ආරයක් සහිත නලයක් පාවිච්චි කරොත් මේක ඇතුළේ තියෙන වාත පරිමාව ඉතා කුඩායි. එතකොට මේ වාත පරිමාවට නොසලකා හරින්න පුළුවන්. එතකොට අපිට උෂ්ණත්වයේ ඉදිරිය මැනලා තියෙන්නේ වටාඩි ප්ලාස්කෝ ඇතුළේ තියෙන වාතයේ උෂ්ණත්වය ඉතුරු. එතකොට අර වාතයේ පරිමාව අයින් කරලා දාන්න පුළුවන් ඉතා කුඩා නිසා. අන්න ඒක නිසා තමයි අපි එතෙන්ට කේශික නලයක් පාවිච්චි කරන්නේ. හරි. ඊළඟ වැදගත් කරුණ තමයි මේ කේශික නලයක් පාවිච්චි කරන්න හේතුව. කේශික නලයක් පාවිච්චි කිරීමට හේතුව. එකත් කිව්වා. හරි. ඊළඟට මේ උෂ්ණත්වමානය අපි දාන්නේ මම කිව්වා මේ මධ්‍යයට වන්නට කියලා. උෂ්ණත්වමානය මධ්‍යයට වන්නට දාන්නේ අපි මෙතෙන්දි ගන්නේ මධ්‍යන්න උෂ්ණත්වයක්. ඒතකොට උෂ්ණත්වමානය පල්ලෙහා කෙළවරින් මේ කියන්නේ පතුලේ තියුවොතින් පතුලේ උෂ්ණත්වයනේ. පතුලේ උෂ්ණත්වය වෙනස්. මොකද දැල්ල වදින තන උෂ්ණත්වය වැඩි. ඒතකොට අපි ගන්න ඕන ජලය පුරා පවතින ඒකාකාර උෂ්ණත්වය නිසා අපි මධ්‍යන්න උෂ්ණත්වයක් ගන්න අපි උෂ්ණත්වමානය යොදනවා කොහෙන්ද? උෂ්ණත්වමානය මධ්‍යයට වන්නට. මධ්‍යයට වන්නට. හරි. වටාඩි ප්ලාස්කෝ අසලින් මධ්‍යයට වන්නට. හරි. ඊළඟ එක මන්තය දදා අපි නිතරම කවලම් කර මන්ත කර මේක උෂ්ණත්වය ජලය පුරා ඒකාකාරව පවත්වා ගන්නවා. උෂ්ණත්වය ජලය පුරා ඒකාකාරව පවත්වා ගන්න ඕන. හරි. ඊළඟ වැදගත් කරුණ. ඒතකොට තමයි අපිට පුළුවන් හරිම උෂ්ණත්වය මැනගන්න. ඊළඟට මේ අර තෙපාව දාන්න හේතුව පතුල පුරා උෂ්ණත්වය ඒකාකාරව පවත්වා ගන්න. හරි. ඊළඟට මේකේ අපි දැන් උෂ්ණත්වමානයේ දාන්නේ මධ්‍යයට වන්නට. හරි. එතකොට මේකේ බන්සන් දැල්ල මේ අපිට පුළුවන් අර දැන් උෂ්ණත්වමාන පාඨාංකය අපිට නියත අගයක කියවා ගන්න ඕනේ. දැන් කියන්නේ කියවා ගන්න වේලාව තුල උෂ්ණත්වමානයේ අගය නියතව තියෙන්න ඕනේ. කියවා ගන්න වේලාව තුල. එතකොට කියවා ගන්න වේලාව තුල උෂ්ණත්වමාන පාඨාංකය නියතව තියාගන්න ක්‍රමය තමයි මේ බන්සන් දැල්ල එක් කිරීම හා අයින් කිරීම ඉවත් කිරීම වගේ දැල්ල පාලන ක්‍රමවේදයක් යටතේ බන්සන් දැල්ල ඇතුළු කිරීම හා ඉවත් කිරීම මගින් දැල්ල පාලන ක්‍රමවේදයක් යටතේ අපිට පුළුවන් මේකේ උෂ්ණත්වය යම්කිසි නියත අගයක පවත්වා ගන්න. ඒක කරන ක්‍රමය තමයි හිතන්නකෝ සෙල්සියස් 33 වගේ උෂ්ණත්වයක නියතව තියාගන්න ඕනේ කියලා. එතකොට අපි දැල්ල පාලනය කරලා උෂ්ණත්වය 35කට වගේ මේ බන්සන් 1000 ඇතුළු කරලා 35කට වගේ රත් කරනවා. ඊට පස්සේ දැල්ල අයින් කරලා 33ට බහිනකන් ඉඳලා මන්ත කරමින් උෂ්ණත්වය ඒකාකාරව 33 නියතව පවත්වාගෙන ස්කේල් එකෙන් මෙන්න මේ උෂ්ණත්වමාන ස්කේල් එක කියවගෙන ඊට අදාළ පීඩන අගය කියවගෙන මේ දෙක මාක් කරනවා අපේ දත්ත ලක්ෂ වල. ඒ විදිහට නිතරම අදාළ උෂ්ණත්ව අගයන් වලට අදාළ පීඩන අගයන් වල නියත කරගෙන දැල්ල පාලන ක්‍රමවේදය යටතේ ඒ දත්ත ටිකක් මාක් කරගන්නවා ප්‍රස්ථාරේ. ඊට පස්සේ දත්ත ලක්ෂ 6 ඉඳලා ප්‍රස්ථාරේ හඳින්න. හරි. ඊළඟට මේ අපිට පුළුවන්ද
මෙතන මේ ලෝහ බඳුනක් පාවිච්චි කරන්න වීදුරු බීකරයක් නැතුව බෑ. ඒකට හේතුව තමා මේ ලෝහ බඳුනක් පාවිච්චි කරන්න බැරි හේතුව ලෝහ බඳුනක් පාවිච්චි කරොතින් උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව විචලනය වෙන්න ගන්නවනේ. V නෝට් වාරයක් එක දන ගැමා ඩෙල්ටා තීටා වලින්. හරි. V නෝට් වාරයක් එක දන ගැමා ඩෙල්ටා තීටා වලින්. කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා ලෝහ බඳුනක. ඒතර පරිමාව වැඩි වෙනවා වුණොතින් මෙන්න මේ සම්බන්ධයට අදාළ නියත පරිමාවේදී කියන කතන්දරේ අයින් වෙලා යනවා. පරිමාව වෙනස් වෙනවනේ. ඒතකොට අපිට ලෝහ බඳුනක් පාවිච්චි කරන්න බෑ. එතන නියත පරිමාව කියන කතාව වළංගු වෙන්නේ නැති නිසා. ඊළඟට ඇයි මෙතන අපි වියලි වාතය යොදාගන්නේ? වියලි වාතය යොදාගන්න හේතුව තමා මෙතන හිතන්නකෝ ජල වාෂ්පත් එක්ක බැඳිච්ච කියන්නේ සංතෘප්ත වාෂ්ප තියෙනවා කියලා. සංතෘප්ත වෙච්ච වාෂ්පයක් තියෙනවා කියලා ජල වාෂ්පත් එක්ක බැඳිච්ච. එහෙම නොතින් අපිට බෑ සංතෘප්ත වාෂ්ප වලට වායු නියම පිළිපදින්නේ නැහැ. වායු නියම වළංගු නැත. ඒක නිසා අපි මෙතෙන්ට පාවිච්චි කරන්නේ වියලි වාතය පමණයි. සංතෘප්ත වාෂ්ප තිබුණොතින් මෙතන මෙන්න මේ වායු නියමය වළංගු වෙන්නේ නැත. ඒතකොට වායු නියම වළංගු වෙන්නේ නැති නිසා සංතෘප්ත වාෂ්ප මෙතෙන්ට පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න පුළුවන් වියලි වාතය පමණයි. ඊළඟ කතන්දරේ තමයි වැදගත්ම කරුණ මේ මෙන්න මේ වටාඩි ප්ලාස්කෝ අපිට පුළුවන්ද මෙන්න මේ විදියට තියන්න. මෙන්න මේ විදියට. ඒ කියන්නේ ජල තාපකයේ මෙන්න මේ විදියට බහා තියන්න පුළුවන්. බෑ. ඒකට හේතුව තමයි ජල තාපකයේ මෙහෙම තියනකොට අර අපිට අදාළ වියලි වාතය මෙන්න මේ හරිය තියෙන වියලි වාතය තියෙනවනේ. මේ හරිය තියෙන වියලි වාතය මෙන්න මේ ජලයේ උෂ්ණත්වයටපත් වෙන්නේ නැහැ. අපි ගන්න අදාළ උෂ්ණත්වයට අපි ස්කේල් එකේ විදිහට පරිමාණ පාඨාංගයට ගන්න උෂ්ණත්වයට මේ වියලි වාතය අඩංගු වෙන්නේ නැහැ. එතකොට මේ වියලි වාතයත් රත් වෙන්න ඕන අපේ උෂ්ණත්ව පාඨාංකයට. ඒක නිසා මේ විදිහට තියෙන්න බෑ. සම්පූර්ණයෙන්ම වටාඩි ප්ලාස්කුව ජලයෙන් වැහෙන්න ඕන. එහෙම වුණොත් විතරයි මේක හරියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය වළංගු වෙන්නේ. හරිනේ. ඔය ටික තමයි වැදගත් කරුණු විදිහට තියෙන්නේ. ඔව්. ඔය ටික තමයි වැදගත් කරුණු විදිහට තියෙන්නේ. මේ ටික නෝට් ඩවුන් කරගන්නව කට්ටිය මේ 2015 ලෙවල් වලට ආවා මේ ප්‍රැක්ටිකල් එක රසදිය පරීක්ෂණයක්. يعني රසදිය තියෙන පැරණි සිලබස් එකේ තිබිච්ච පරීක්ෂණය. ඒතර මේ අලුත් සිලබස් එකේදී ඔය රසදිය අයින් කරන්න ප්‍රැක්ටිකල් අතර. ඒතර ඒ රසදිය ප්‍රැක්ටිකල් අතර අයින් කරපු නිසා මේ ප්‍රැක්ටිකල් අයින් වෙලා මේ බෝඩන් පීඩනාමානයත් එක්ක රසදිය නැති පරීක්ෂණයක් විදිහට මේක අලුතින් දැම්මා. නමුත් නැවත සිලබස් එකේ අපිට ප්‍රශ්නයක් විදිහට ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් විදිහට මේක ආවේ නැහැ. ඒක නිසා 2020 අනුමාන කරන්න පුළුවන්. ඉතින් අපිට කියන්න බෑ ඒ විදිහ නැද්ද කියන එක. ආවේ නැහැ ඉතින් 2015න් පස්සේ. හරි. එතකොට මේ ප්‍රැක්ටිකල් එක මත තියාගන්න නියත පරිමාවේදී වායුක පීඩනය උෂ්ණත්වයත් එක්ක විචලනය වෙන ආකාරය. නියත පරිමාවේදී. පරිමාව නියත කරගෙන. පරිමාව වෙනස් වෙන්නේ නැහැ. මේ වායුවේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. පරිමාව වෙනස් නොවි තියෙනකොට උෂ්ණත්වයත් එක්ක පීඩනය විචලනය වෙන්නේ කියලා. හරි. හරි. මේකේ පල්ලෙහෙන් අපි දාන්නම් මේකට අදාළ නෝට් එක. අපි ඊළඟට තවත් ප්‍රැක්ටිකල් එකක් එක්ක මුණ ගැහෙමු. මේ විදිහට අපි දිගටම ප්‍රැක්ටිකල්ස් ටිකක් අපි සාකච්ඡා කරගෙන යනවා. 2026 පේපරේ මේ 2026 පේපරේ අපි අනුමාන කරගෙන ප්‍රැක්ටිකල්ස් ටික සාකච්ඡා කරගෙන යනවා. ඉතින් සම්බන්ධ වෙන්න මේක දිගටම යම් කිසි දෙයක් කරගන්න පුළුවන්. හරි. සුබ දවසක්.